වචනය අසන්න පිපාසිත සෙනග බොයිතාමත් ආදරෙන් මං අද දවසේදීත් පිළිගන්නවා. ඉතින් අපි අපේ මාතෘකාව එලියගේ සැපීමේ රහස්. මේ සැපීම කියලා කියනකොට වැදගත් කොටසකට අපි යන්න යනවා. අපි පෙරලගමු. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරෙත් නම් ඔය ළඟ සැඟවී සිටපන්න. ඉතින් අද දවසේදී මම කතා කරන්න යන්නේ කතා කරන ස්වාමීන් වහන්සේ. කතා කරන ස්වාමීන් වහන්සේ. සබවින්ම අපේ දෙවියන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ පිළිමයක් නෙවෙයි නිසා. නේද? පිළිම තියෙනවා. කට තිබ්බට කතා කරන්න බෑ. නමුත් අපේ දෙවියන් වහන්සේ සබවින්ම කතා කරන දෙවියන් වහන්සේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් එලියා කියන්නේ ඉතින් ලොකු පාස්ටර් කෙනෙක්නේ. එයා ලොකු ප්‍රොෆට් කෙනෙක්නේ. අනාගත වත්රු කෙනෙක්නේ. ඉතින් එයාට ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනේ ඇවිල්ලා කතා කරන්න ඇති කියලා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. නෑ. සමහරක් විට මේ වෙනකන් අනේ මට එකපාරක්වත් යේසු කතා කරලා නෑනේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. බලන්න මේ ස්ථානයේ විශේෂ රහසක් කියනවා ස්වාමීන් වහන්සේගේ වචනය. මේ ක්‍රමය අදත් උන්වහන්සේ පාවිච්චි කරනවා. උන්වහන්සේ කතා කරන ප්‍රධානම ක්‍රමය තමයි උන්වහන්සේගේ වචනේ. එහෙනම් ඔබට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඔබට පුළුවන් වචනය කියවන්න ගන්න. හොඳට වචනය කියවන්න. උන්වහන්සේ කතා කරන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ වචනයෙන් කතා කරන ස්වාමීන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. ඒ වගේම අපි තව පදයක් බලමු. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත් වී ශිදොන්ට අයිති ශාරපෙත්ත ගොස් එහි වාසය කරපන්න. දැන් බලන්න උන්වහන්සේ අපි එලියාගේ සැපීමේ රහස් බලනවා. උන්වහන්සේ හරි ස්ථානයේ එලියට කතා කරලා කිව්වා. නේද? උන්වහන්සේ කතා කරේ නැත්නම් කොහෙන්ද අපි දන්නේ? මේ උන්වහන්සේ කොතනින්ද අපිට ලෑස්ති කරලා තියෙන සැපීම කියලා. ඉතින් ඒ නිසා අපේ දෙවියන් වහන්සේ එදා කතා කරලා අද නිශ්ශබ්ද වෙන්නේ කෙනා නෙවෙයි. උන්වහන්සේ හැමදාම කතා කරන ස්වාමීන් වහන්සේ. අපි තව බයිබල් පදයක් බලමු. ශුද්ධ වූ යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ බලන්න එතන කියනවා ඔහුට දොරටු පාලයා දොර හරි බැටළුවෝ ඔහුගේ හඬ අසති. බලන්න ස්ථානයේ කියනවා බැටළුවෝ ඔහුගේ හඬ අහනවා. අහන්න නම් උන්වහන්සේ අනිවාර්යෙන් කතා කරන්න අවශ්‍යයි. උන්වහන්සේ සැබවින්ම කතා කරන දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ තමන්ගේ මුඛයෙන්ම කියනවා මම මගේ බැටළුවන් එක්ක කතා කරනවා. ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේ තමයි මගේ දෙවියන් වහන්සේ කියලා ඔබ පිළිගත්තා නම්, උන්වහන්සේ තමයි මගේ ස්වාමින් වහන්සේ කියලා ඔබ පිළිගත්තා නම්, වචනය කියනවා උන්වහන්සේ යහපත් ඉඳේලා ඔබ බැටළුවා ඔබත් එක්ක උන්වහන්සේ අනිවාර්යෙන් කතා කරනවා කියලා. ඉතින් සමහරක් විට හිතෙන්න පුළුවන් නෑ අපේ පාස්ටර් එක්ක විතරයි මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ. නෑ අරයා එක්ක විතරයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. මං එච්චර හොඳ නෑ. ඔබට ඒ වගේ සිතුවිලි එන්නත් පුළුවන්. නමුත් ඔබට මගේ හඬ අද ඇසෙනවා නම් උන්වහන්සේ ඔබත් එක්ක කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා තමයි ඔබට මේ වචනේ ඇසෙන්නේ. ඒ නිසා ඔබ හිතන්න උන්වහන්සේ තරාතිරම් බලන්නේ. උන්වහන්සේ ඔබේ පාස්ටර්ත් එක්ක විතරක් නෙවෙයි. ඔබගේ යාඥා කණ්ඩායමේ ඒ ලොකු සිස්ටර් එක්ක විතරක් නෙවෙයි. ඔබගේ අනිත් අඳුරන ක්‍රිස්තියානි අයත් එක්ක විතරක් නෙවෙයි. උන්වහන්සේ ඔබත් එක්ක කතා කරන්න ප්‍රිය වෙනවා. මොකද උන්වහන්සේ හැමෝටම එක වගේ සලකන දෙවියන් වහන්සේ නිසා. අපි තව පදයක් බලමු. 4 වෙනි පදේ කියනවා ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරී යාම උන්ට පෙරටුව යයි. බැටළුවෝ ඔහුගේ හඬ අඳුරන බැවින් ඔහු පස්සේ යති. ඇයි අපි යේසුස් වහන්සේ පස්සේ යන්නේ? මොකද අපිට උන්වහන්සේගේ හඬ අඳුර ගන්න පුළුවන්. නැත්තම් කතා කරන කෙනා පස්සේ අපි යයි. ඇයි අපිට උන්වහන්සේ කියන එක අඳුර ගන්න බැරි නම්?
ඉතින් ඔබට හිතෙනවා නම් උන්වහන්සේ මං එක කතා කරන්නේ එක්කෝ උන්වහන්සේ කතා කරන එක මට තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් මං ඔබව ධෛර්යමත් කරනවා. පළවෙනි දේ වචනේ කියවන්න. අපි එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ බැලුවා. ස්වාමීන් වහන්සේ වචනෙන් කතා කළා කියලා. ඒ වගේම ඔබට මම දෙවෙනි දේ කියනවා මේ වචනය ජීවනයයි බලයයි නිසා ඔබ මේ යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි 4 වෙනි පදය හොඳට කියවන්න ඉස්සලා. ඊට පස්සේ ඔබ ඒක ගැන හොඳට කල්පනා කරන්න. ඔබ හොඳට කල්පනා කරන්න ඒ වචනය තුල ඇති ජීවනය ඔබ තුලට නිදහස් වෙනවා. ඔබ තුල යම් බාධාවක් තියෙනවා නම් උන්වහන්සේගේ හඬ අහන්න බැරි විදිහේ ඒක කැඩිලා යනවා. මොකද උන්වහන්සේගේ වචනය ජීවනයයි බලයයි. ඒ වචනේ බලය ඔබ තුල ක්‍රියා කරනවා. මේ වචනේ ඔබ මෙනෙහි කරන්න. මේ වචනේ ඔයා කල්පනා කරන්න. මේ වචනේ ඔයා කටපාඩම් කරගන්න පුළුවන් ඔයා කටපාඩම් කරගන්න. මට උන්වහන්සේගේ හඬ ඇසෙනවා. මට උන්වහන්සේගේ හඬ මම උන්වහන්සේගේ හඬ අඳුරන නිසා මං උන්වහන්සේගේ පසුපස යනවා. ඉතින් උන්වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ සැපීමට විශාල රහසක් මේක. සැපීමට තියෙන ලොකුම රහස මේක තමයි. උන්වහන්සේ කතා කරනවා අපි ඒ හඬ පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මං හිතනවා ඔබ අද දවසේදී මේකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔබට ප්‍රතිඵල ලැබුණාම අපිටත් ඒ ගැන කියන්න. ඔබට ජේසුස් පීඨයි.